ඔයා CV 100 ගණනක් යවලා ඇති. ඒත් එක ෆෝන් කෝල් එකක්වත් ආවේ නැද්ද? නැත්නම් ඉන්ටර්විව් ගියාට පස්සේ අපි පස්සේ දන්වන්නම් කියලා එයාලා අතුරුදහන් වුණාද? ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ සුදුසුකම් වල නම් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා තවත් අවස්ථාවක් වෙනතුරු බලා සිටින passive applicant කෙනෙක් වීම නිසායි. අද මම ඔයාලට කියලා දෙන්නම් ඔයාලගේ කැරියර් එකේ CEO කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. ඔයා දන්නවද ලෝකේ ජොබ් අවස්ථාවලින් 80%ක්ම පුවත්පත්වල කිසිම වෙබ්සයිට් එකක පළ වෙන්නේ නැහැ. ඒ තමයි the hidden job market එක. ඔයා ඉතින් හැමදාම කරන්නේ ඉතිරි 120ත් එක්ක රණ්ඩු කරන එක තමයි. අනිත් පැත්තෙන් ඔයාගේ CV එක HR කෙනෙක් දකින්නත් කලින් ATS AI සිස්ටම් මාර්ගයෙන් රිජෙක්ට් වෙනවා. මම රික්‍රූට්මන්ට් ශාස්ත්‍රයේ අවුරුදු 19ක් තිස්සේ සෞදි අරේබියාවේ දැවැන්ත ආයතනයක බඳවා ගැනීමේ තීරණ ගන්න කෙනෙක් විදියට මම සිස්ටම් එකේ සිද්ධ වෙන දේවල් රහස් සියලු දේම මම ප්‍රැක්ටිකලි දන්නවා. අන්න ඒ නිසා තමයි මම Academy of Billionaires සමග එකතු වෙලා මම මේ ඉන්ටර්විව් මාස්ටරි පාඨමාලාව නිර්මාණය කළේ. මෙතනදී මම ඔයාව අදියර 4ක් යටතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න මම සූදානම්. ෆේස් 1 එක යටතේ අපි කොහොමද ජොබ් එකක් හොයාගන්න මානසිකත්වයෙන් මිදිලා කැරියර් CEO කෙනෙක් වෙන්නේ කොහොමද? ෆේස් 2 එක යටතේ අර 80% හැංගුණ ජොබ් මාකට් එක නෙට්වර්කින් හරහා අපි කොහොමද ඒ සඳහා ඇතුල් වෙන්නේ කියලා. ෆේස් 3 එක ATS පද්ධතිය පරාදය කරන CV එකක් සහ headhunters-ලා ඔයාව හොයාගෙන එන විදිහට LinkedIn profile එක කොහොමද හදන්නේ? ෆේස් 4 එක යටතේ ඉන්ටර්විව් බෝඩ් එක වින් කරලා ඔයාට ලැබෙන මුල්ම සැලරි ඔෆර් එක තවත් 120කින් එහෙම නැත්නම් 130කින් කොහොමද වැඩි කරගන්නේ? සැලරි නෙගෝෂියේෂන් කරන රහස් ක්‍රමවේදයන් මොනවද? ඔයා A level ඉවර කරන කෙනෙක් වුණත් ජොබ් එකක් මාරු කරන්න ඉන්න කෙනෙක් වුණත් එහෙමත් නැත්නම් පිටරට රැකිය අවස්ථාව බලන කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මේකේ තියෙන ස්ටාර් ප්‍රොටෝකෝල් වැනි ලෝකේ සම්මත ක්‍රමවේදයන් ඔයාගේ පෞරුෂත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මේක තවත් තියරි පන්තියක් නම් නෙමෙයි. මේක ප්‍රැක්ටිකල් රියැලිටි එකක්. ලක්ෂ ගණන් වියදම් කරලා කාලය නාස්ති කරන එක නතර කරන්න ඔබේ වෘත්තීය ජීවිතේ පාලනය ඔබේ අතට ගන්න. පහත දැක්කන ලින්ක් එකෙන් අදම ලියාපදිංචි වෙන්න මම සූදානම් ඔබව ලෝක මට්ටමේ වෘත්තිකයෙක් කරන්න. ඔබ සූදානම්ද?